බ්‍රවුන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වලා දුන්න BAW ඉලෙක්ට්‍රික් මෝටර රථය මේ වෙද්දී දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මේ වෙද්දී වෙළඳපොලේ ඉහළ මිලකට අලෙවි වෙන විවිධ වාහන මාදිරි අතරේ මේ වෙද්දී මෝටර රථයක් විදිහට වෙළඳපොලේ අඩුම මිලක් නියම වෙලා තියෙන මෝටර රථයක් විදිහට BAW බ්‍රුම්බි කියන මෝටර රථය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ ගැන සියලුම විස්තර දැනගන්න ආරාධනා කරනවා වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳිලා ඉන්න වගේම ඔටෝසෝන් LK channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. BAW කියන vehicle brand එක ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනාට අලුත්ම brand එකක්. BAW කියලා කියන්නේ Beijing Automobile Works Limited කියන චීන සමාගමක්. BAW සමාගම 1953 ආරම්භ කරලා 2010 වසරේදී BAIC මෝටර් සමාගම එහෙම නැත්නම් Beijing Automotive Group සමාගම විසින් BAW සමාගම යටතට අරගෙන 2020 මැයි මාසෙදී වෙනත් පෞද්ගලික සමාගමකට විකුණා දමනවා. කොහොම වුණත් වසර 72ක් පමණ ශ්‍රේෂ්ඨ වාහන නිෂ්පාදනයේ නියැලුණු සමාගමක් විදිහට BAW සමාගම හඳුන්වලා දෙන්න පුළුවන්. මේකට සිම්පල් වගේම ෆැෂනබල් පර්සනලයිඩ් ඇපියරන්ස් එකක් වගේම බොඩි ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉස්සරහා LED හෙඩ්ලයිට්ස් බම්පර් එකේ ෆොග් ලයිට්ස් ලැබෙනවා. හෙඩ්ලයිට් එකත් එක්කම සිග්නල් ලයිට්ස් ලැබෙනවා. ඉස්සරහා BAW ලෝගෝ එකට පහළ බම්පර් එකත් එක්ක චාර්ජින් පෝට් එක ලැබෙනවා. රියර් ඇපියරන්ස් එක ගැන කියනවා නම් සිම්පල් ටේල් ලයිට් ඩිසයින් එකක් එක්ක හයි මවුන්ට් ස්ටොප් ලයිට් එකක් ලැබෙනවා. රියර් වයිපර් එකක් ලැබෙන්නේ නැහැ. රියර් බම්පර් එකේ ටිකක් ස්පෝටි ඇන්ගල් එකක් තියෙනවා. BAW ලෝගෝ එකට යටින් තියෙන බටන් එක ප්‍රෙස් කරලා තමයි බූට් එක ඕපන් කරන්න තියෙන්නේ. වීල්ස් ගැන කියනවා නම් 13 inch වීල්ස් තමයි මේ කාර් එකට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඩයිමෙන්ෂන්ස් ගැන කියනවා නම් ලෙන්ත් එක මිලිමීටර් 3532ක් විත් එක මිලිමීටර් 1498ක් වගේම හයිට් එක මිලිමීටර් 1605ක්. මේ කාර් එක Alto 800 එකේ ප්‍රමාණයට බොහෝ දුරට සමානයි. ඒත් එක්කම රිමෝට් කී ඔප්ෂන් එකත් බ්‍රුම්බි එකට ලැබෙනවා. ඒ වගේම තමයි මේ කාර් එකේ කර්බ් වෙයිට් එක කිලෝග්‍රෑම් 830ක්. ඒ වගේම තමයි මේක රියර් වීල් ඩ්‍රයිව් කාර් එකක්. ඉන්ටීරියර් එක ගැන කියනවා නම් ප්‍රීමියම් ලුක් එකක් තියෙන කාබන් ෆයිබර් ටෙක්ස්චර් එකක් තියෙන ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. මුළු මුනින්ම ප්ලාස්ටික් වලින් නිපදවලා තියෙනවා. ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක ඉතාමත් හොඳයි. සීට්ස් සාමාන්‍යයෙන් කම්ෆර්ටබල් ලොකු අපහසුයක් නැහැ. ඒ වගේම තමයි සීට්ස් වලට මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් ලැබෙනවා. දොරවල් වල ඩෝබින්ස් ලැබෙනවා. ඒ වගේම තමයි ඩෑෂ්බෝඩ් එකේ shopping hooks ලැබෙනවා. සෙන්ටර් කන්සෝල් එකේ හෑන්ඩ් බ්‍රේක් ලිවර් එක එක්ක ඩ්‍රයිව් මෝඩ් සිලෙක්ටර් එක ලැබෙනවා. පිටිපස්සේ සීට්ස් නම් එතරම් කම්ෆර්ටබල් නැහැ. හේතුව විදිහට උස කෙනෙකුට වගේ නම් ටිකක් අපහසුයි. පිටිපස්සේ සීට් එකේ හේතු වෙන කොටස උසින් අඩුයි වගේම හෙඩ් රෙස්ට් එකක් ලැබෙන්නේ නැහැ. ඉස්සරහා පිටිපස්ස ලෙග් ස්පේස් එක හෙඩ් රූම් එක සාමාන්‍යයෙන් හොඳයි. පිටිපස්සේ දොරවල් වලටත් ඩෝබින්ස් ලැබෙනවා. ඒ වගේම තමයි සෙන්ටර් කන්සෝල් එක පිටිපස්සේ තවත් බොටල් හෝල්ඩර් එකක් ලැබෙනවා. පිටිපස්සේ සීට් එක දෙදෙනෙකුට වඩාත් ගැලපෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ 3 දෙනෙකුට වගේ නම් ගමන් කරන්න තරමක් අපහසුයි. එයා කන්ඩිෂනින් සිස්ටම් එකක් ලැබෙනවා. සිංගල් සෝන් ක්ලයිමේට් කන්ට්‍රෝල් AC සිස්ටම් එකක් තමයි ලැබෙන්නේ. ඒකට හීටින් ඔප්ෂන් එකක් ලැබෙනවා. ස්ටියරින් වීල් එක ගැන කියනවා නම් মালටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් ලැබෙනවා. ඒකට ඕඩියෝ කන්ට්‍රෝල්ස් වගේම මීටර් කන්සෝල් එකේ කන්ට්‍රෝල්ස් බටන් ලැබෙනවා. විශේෂම කාරණාවක් වෙන්නේ මේකේ මීටර් කන්සෝල් එකත් එන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකත් එකම පැනල් එකක ඩිස්ප්ලේ වෙන එක. මේකට තියෙන්නේ අඟල් 10.25ක හයි ඩිෆිනිෂන් ඩුවල් ස්ක්‍රීන් සෙටප් එකක්. මේක ඉතා පැහැදිලි රෙස්පොන්සිටිව් ඉන්ටර්ෆේස් එකක් කියලා තමයි සමාගම සඳහන් කරන්නේ. මේ එන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට මොබයිල් ෆෝන් කනෙක්ෂන්, බ්ලූටූත් කනෙක්ටිවිටි, අංශක 360ක පැනරොමික් වීව් එකක්, රේඩියෝ වගේ ඔප්ෂන්ස් ලැබෙනවා. ඉන්ටෙලිජන්ට් සේෆ්ටි ෆීචර්ස් විදිහට ටයර් ප්‍රෙෂර් මොනිටරින්, පාකින් සෙන්සර්ස්, ඔටෝමැටික් කොලිෂන් අන්ලොකින් වගේ ඔප්ෂන්ස් ලැබෙනවා. තවත් ඔප්ෂන් එකක් විදිහට ඩ්‍රයිව් මෝඩ්ස් චේන්ජ් කරන්නත් මේකට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ට්‍රිප් මීටර් එක, බැටරි පර්සන්ටේජ් එක, යන්න පුළුවන් දුර වගේ ඩ්‍රයිවර්ට අවශ්‍ය සේරම ඩීටේල්ස් මේ සිස්ටම් එකේ ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම තමයි ස්පීකර්ස් දෙකක සවුන්ඩ් සිස්ටම් එකක් ලැබෙනවා.
ඕවරෝල් ගත්තාම ඉලෙක්ට්‍රික් කැටගරි එකේ මිල අඩුම කායක විදිහට හොඳ ෆීල් එකක් මේ ඉන්ටීරියර් එකේ තියෙනවා. පිටිපස්සේ බූට් එක ඕපන් කරාම බූට් ස්පේස් එක ගැන නම් මෙතරම් සෑහීමකට පත් වෙන්න හැකියාවක් නැහැ. ඊටාම කුණා බූට් ස්පේස් එකක් තමයි ලැබෙන්නේ. අවශ්‍ය නම් පිටිපස්සේ සීට්ස් ඉස්සරහට නමලා බූට් ස්පේස් එක වැඩි කර ගැනීමට හැකියාව තියෙනවා. මේ වාහනේ පර්ෆෝමන්ස් ගැන කියනවා නම් මේක බලගැන්වෙන්නේ කිලෝවොට් 17.28ක ලිතියම් අයන් බැටරියකින්. මේ හරහා ලැබෙන පවර් එකෙන් කිලෝවොට් 30ක ඉලෙක්ට්‍රික් මෝටර් එක PS 40.7ක බලයක් වගේම නිව්ටන් මීටර 95ත් 120ත් අතර ටෝක් එකක් නිපදවීමට හැකියාව තියෙනවා. මේකට කිලෝමීටර් 205ක රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේම තමයි টොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 100ක්. සාමාන්‍යයෙන් මේක ෆුල් චාර්ජ් කරන්න ආසන්න වශයෙන් පැය 5ක කාලයක් ගත වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ කාර් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 152ක්. ටර්නින් රේඩියස් එක මීටර් 4.2ක්. නගරයට වගේම සාමාන්‍ය දුර ගමන් වලටත් මේ කාර් එක හොඳ විසඳුමක් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් දුෂ්කර පළාත්වලට කඳු බෑවුම් තියෙන ප්‍රදේශවලට වගේ නම් මේක එතරම් ප්‍රායෝගික නෑ කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. සේෆ්ටි එක ගැන කියනවා නම් driver passenger airbags, ABS, EBD කියන ඔප්ෂන්ස් ලැබෙනවා. ඒ හැරුණාම ක්‍රෂ් ටෙස්ට් එකක රේටින් එකක් BAW Brumby එකට නැහැ. නමුත් high strength body structure එකක් තියෙනවා කියලා තමයි සමාගම සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් ඔප්ෂන්ස් ගැන කියනවා නම් power shutter, power mirror, center lock වගේ ඔප්ෂන්ස් සේරම මේ කාර් එකට ලැබෙනවා. ඉතින් ලක්ෂ 45ක මුදලකට උපරිම සාධාරණයක් පාරිභෝගිකයාට ලැබෙනවා කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් මේ වාහනවල කල්පැවැත්ම සම්බන්ධයෙන් නිශ්චිත සඳහනක් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ අලුත් EV එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේම තමයි ආරාධනා කරනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. තවත් අලුත් review එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට සමු ගන්නවා. ඔබට ආයුෂ බොහෝ වේවා. සුබ දවසක්.